ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවනවා, මෙහෙයවනවා. නිසා මේ රටේ ජනතාවට භාණ්ඩ හා සේවා බෙදා හැරීමට රජයේ සතු යාන්ත්‍රණය තමයි ලංකා සතුස ආයතනය. එතකොට අපි ලංකා සතුස ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත් ඉහළ කළමනාකාරීත්වයත් ඒ පිළිබඳ අවධානය යොමු කරලා හෙට සිට අපි 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතුස භාණ්ඩ ගණනාවක මිල පිටකොටුවේ මිලටත් වඩා පහතට ගේන්න අවශ්‍ය තීන්දුව తీරන අරන් තියෙනවා. ඒ නිසා අඩුම මිලටත් වඩා අඩුවෙන් අපි දෙන්න සූදානම් වෙන්නේ. ඒ මොකද යම් සහනයක් පාරිභෝගික ජනතාවට දෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් ලෙස ගත හැකි තීන්දුව తీරන අරන් වැඩ කරනවා කියන කාරණේ තමයි අපි මේකෙන් කියන්නේ. මම ඔබට ඒකෙදි කියන්න ඕනේ විශේෂයෙන් මේ වෙනකොට වෙළඳපළ තුල බීලූණු රුපියල් 240කට 250ක වගේ සිල්ලර මිලකට තමයි විකිනෙන්නේ. අපි හෙට දවසේ සිට මේක 219ට විකුණන්න සූදානම් වෙලා තියෙනවා රුපියල් 30ක මිල අඩු කිරීමක් සහිතව. ඒ වගේම සුදු සීනි රුපියල් 229ට විකුණන්න අපි හෙට 219ට හෙට සිට විකුණනවා. ඒ වගේම පරිප්පු රුපියල් 279ට විකුණන අපි 249ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම සුදු කවුපි රුපියල් 799ට විකුණන්නේ අපි 729ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම රතු කවුපි 819ට විකුණන්නේ අපි 749ට රුපියල් 70ක් අඩුවෙන් හෙට දවසේ සිට විකුණනවා. කහ පරිප්පු රුපියල් 219ට විකුණන අපි 199ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම චික් පීස් රුපියල් 369ට විකුණන අපි 344ට හෙට දවසේ සිට විකුණනවා. ග්‍රීන් ග්‍රෑම් මුං ඇට රුපියල් 875යි අපි රුපියල් 849ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම සුදු පරිප්පු හැටියට සැලකෙන ඔරිඩ්ඩාල් කියන පරිප්පු වර්ගය රුපියල් 975යි අපි හෙට 865යි 110ක් අඩුවෙන් විකුණනවා. ඒ වගේම රටකජු 1049ට 1050ට වෙළඳපොලේ තියෙන්නේ අපි රුපියල් 880ට රුපියල් 170කට ආසන්න ප්‍රමාණයක් අඩු කරලා හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම කොත්තමල්ලි රුපියල් 500ට විකුණන්නේ අපි 439ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම පාම් පිටි රුපියල් 163ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම රතු කැකුළු හාල් රුපියල් 179ට, ඒ වගේම සතු සම්බා 229ට, ඒ වගේම සම්බා හාල් රුපියල් 230ට පාලන මිලටත් වඩා අඩුවෙන් 239ට පාලන මිලටත් වඩා අඩුවෙන් අපි විකුණනවා. ඒ වගේම සුදු නාඩු රුපියල් 209ට, ඒ වගේම රතු නාඩු රුපියල් 209ට, ඒ වගේම පොන්නි සම්බා රුපියල් 235ට යන මිල ගණන් වලට අපි හෙට දවසේ සිට විකුණන්න කටයුතු කරලා තියෙනවා. ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවනවා, මෙහෙයවනවා. නිසා මේ රටේ ජනතාවට භාණ්ඩ හා සේවා බෙදා හැරීමට රජයේ සතු යාන්ත්‍රණය තමයි ලංකා සතුස ආයතනය. එතකොට අපි ලංකා සතුස ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත් ඉහළ කළමනාකාරීත්වයත් ඒ පිළිබඳ අවධානය යොමු කරලා හෙට සිට අපි 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතුස භාණ්ඩ ගණනාවක මිල පිටකොටුවේ මිලටත් වඩා පහතට ගේන්න අවශ්‍ය තීන්දුව తీරන අරන් තියෙනවා. ඒ නිසා අඩුම මිලටත් වඩා අඩුවෙන් අපි දෙන්න සූදානම් වෙන්නේ. ඒ මොකද යම් සහනයක් පාරිභෝගික ජනතාවට දෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් ලෙස ගත හැකි තීන්දුව తీරන අරන් වැඩ කරනවා කියන කාරණේ තමයි අපි මේකෙන් කියන්නේ. මම ඔබට ඒකෙදි කියන්න ඕනේ විශේෂයෙන් මේ වෙනකොට වෙළඳපළ තුල බීලූණු රුපියල් 240කට 250ක වගේ සිල්ලර මිලකට තමයි විකිනෙන්නේ. අපි හෙට දවසේ සිට මේක 219ට විකුණන්න සූදානම් වෙලා තියෙනවා රුපියල් 30ක මිල අඩු කිරීමක් සහිතව. ඒ වගේම සුදු සීනි රුපියල් 229ට විකුණන්න අපි හෙට 219ට හෙට සිට විකුණනවා. ඒ වගේම පරිප්පු රුපියල් 279ට විකුණන අපි 249ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම සුදු කවුපි රුපියල් 799ට විකුණන්නේ අපි 729ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම රතු කවුපි 819ට විකුණන්නේ අපි 749ට රුපියල් 70ක් අඩුවෙන් හෙට දවසේ සිට විකුණනවා. කහ පරිප්පු රුපියල් 219ට විකුණන අපි 199ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම චික් පීස් රුපියල් 369ට විකුණන අපි 344ට හෙට දවසේ සිට විකුණනවා. ග්‍රීන් ග්‍රෑම් මුං ඇට රුපියල් 875යි අපි රුපියල් 849ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම සුදු පරිප්පු හැටියට සැලකෙන ඔරිඩ්ඩාල් කියන පරිප්පු වර්ගය රුපියල් 975යි අපි හෙට 865යි 110ක් අඩුවෙන් විකුණනවා. ඒ වගේම රටකජු 1049ට 1050ට වෙළඳපොලේ තියෙන්නේ අපි රුපියල් 880ට රුපියල් 170කට ආසන්න ප්‍රමාණයක් අඩු කරලා හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම කොත්තමල්ලි රුපියල් 500ට විකුණන්නේ අපි 439ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම පාම් පිටි රුපියල් 163ට හෙට දවසේ සිට විකුණනවා. ඒ වගේම රතු කැකුළු හාල් රුපියල් 179ට, ඒ වගේම සතු සම්බා 229ට,
ඒ වගේම සම්බහාල් රුපියල් 230ට පාලන මිලටත් වඩා අඩුවෙන් 239ට පාලන මිලටත් වඩා අඩුවෙන් අපි විකුණනවා. ඒ වගේම සුදු නාඩු රුපියල් 209ට, ඒ වගේම රතු නාඩු රුපියල් 209ට, ඒ වගේම පොන්නි සම්බා රුපියල් 235ට යන මිල ගණන් වලට අපි හෙට දවසේ සිට විකුණන්න කටයුතු කරලා තියෙනවා.